දිව්‍ය ලෝක තියෙනවා 6ක්. අපායවල තියෙනවා 8ක්. පළවෙනි දිව්‍ය ලෝකේ චාතුම් මහරජික. ඒ කියන්නේ සතරවරන් දෙවියෝ වැඩ ඉන්න දිව්‍ය ලෝක. සතරවරන් දෙවියන්ගේ ආයු ප්‍රමාණය මනුස්ස වර්ෂයෙන් අවුරුදු 90යි. ආන්ගේ 90 සංජීවයට එක දවසයි. දෙවෙනි දිව්‍ය ලෝකේ සක්‍ර දේවේන්ද්‍රයන්ගේ දිව්‍ය ලෝක. ඒකට අපි කියන්නේ තව්තිසාව. තව්තිසාවේ ආයු ප්‍රමාණය මනුස්ස වර්ෂයෙන් අවුරුදු 3 කෝටි 60 ලක්ෂ. ආන්ගේ 3 කෝටි 60 ලක්ෂය කාල සූත්‍රයට එක දවසයි. තුන්වෙනි දිව්‍ය ලෝකයේ ආයු ප්‍රමාණය යාමය. යාමේ ආයු ප්‍රමාණය මනුස්ස වර්ෂයෙන් අවුරුදු 14 කෝටි 40 ලක්ෂයයි. ඒක තුන්වෙනි අපායට එක දවසයි. හතරවෙනි දිව්‍ය ලෝකේ තුසිත. බෝසතාණන් වහන්සේලා පහළ වෙන්නේ ඒ දිව්‍ය ලෝකේ. තුසිතේ ආයු ප්‍රමාණය මනුස්ස වර්ෂයෙන් අවුරුදු 57 කෝටි 60 ලක්ෂයයි. ඒක හතරවෙනි අපායට එක දවසයි. පස්වෙනි දිව්‍ය ලෝකේ නිම්මාන රතිය. නිම්මාන රතියේ මුළු ආයු ප්‍රමාණය අවුරුදු 230 කෝටි 40 ලක්ෂයයි. ඒක පස්වෙනි අපායට එක දවසයි. හයවෙනි දිව්‍ය ලෝකේ පරිනිම්මිත වසවර්ගය. සැපයෙන් ඉහළම දිව්‍ය තල. එහි ආයු ප්‍රමාණය මනුස්ස වර්ෂ වලින් අවුරුදු 921 කෝටි 60 ලක්ෂයි. ඒක හයවෙනි අපායට එක දවසයි. දැන් දිව්‍ය ලෝක ඉවරයි. හත්වෙනි අපායේ ආයු ප්‍රමාණය සඳහන් කරනවා අන්තර්කල්ප භාගයයි කියලා. එතකොට අන්තර්කල්පයකට මනුස්ස වර්ෂ කීයක් තියෙනවද? අපි අය දන්නවනේ අසංඛ්‍ය කියන ඉලක්කය. කීයෙන්ද ලියන්නේ? 1.140. අන්තර්කල්පයක ආයුෂ මනුස්ස වර්ෂ වලින් සඳහන් කරනවා 1.140 වූවා 86 ලක්ෂ 40000. එහෙම නැත්නම් අසංඛ්‍ය 86 ලක්ෂ 40000. එතකොට ඒකෙන් භාගයක්. ඒ කියන්නේ අසංඛ්‍ය 43 ලක්ෂ 20000ක් හත්වෙනි අපායට අවශ්‍ය. අටවෙනි අපායේ ආයු ප්‍රමාණය අසංඛ්‍ය 86 ලක්ෂ 40000යි. ඒ කියන්නේ අවිජ්ජය මහමනිරේ අසංඛ්‍ය 86 ලක්ෂ 40000ක් මනුස්ස වර්ෂයෙන් අවශ්‍ය.